අපි අද ලෑස්තිලා ඉන්නේ මේ පොලක අවස්ථාව නැත්නම් සති පොලක අවස්ථාවක් තමයි අද අපි අඳින්න ලෑස්තිලා. ගොඩක් වෙලාවට මේ මාතෘකාව වෙනවා 5 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වාම මේ මාතෘකාව අඳින්න වෙනවා. සාමාන්‍ය පෙළට ගොඩක් වෙලාවට එන මාතෘකාවක් තමයි සති පොලක් කියන මාතෘකාව. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යම් චිත්‍රය අඳින්න. ඉතින් ඔන්න සති පොලේ තියෙන ඉරියව් ටිකක් තමයි අපි අඳින්න ලෑස්තිලා ඉන්නේ. සති පොලක් කියලා කිව්වම එහෙම නැත්නම් ඉරිද පොලක් කියලා කිව්වම සමහර අයට අත්දැකීම් ඇති. මොන වගේද තියෙන ඉරියව් ටික සමහර අය පොලට ගිහිල්ලා තියෙනවා. අනිත් එක එහෙමනේ දෙහෙම ගිහිල්ලා තියෙනවා නම් ඔන්න මේ ඉරියව් මතක් කරගන්න හොඳ අවස්ථාවක් දැන්. එහෙම ගිහිල්ලා නැත්නම් අපි දැන් පොඩ්ඩක් මතක් කරගමු. ඉස්සෙල්ලාම මේ කඩදාසියේ තියෙන සීමා ටික පොඩ්ඩක් බලන්න. සීමා ටික හොයාගන්න. කඩදාසියේ තියෙන සීමා ටික. අපිට තියෙන්නේ මෙන්න මේ වගේ හතරස් සීමාවක් ඇතුලේ තමයි චිත්‍රය අඳින්න තියෙන්නේ. හතරස් සීමාවක් ඇතුලේ යන චිත්‍රය අඳින්න තියෙන්නේ. එතකොට මේ හතරස් සීමාව ඇතුලේ අපිට වැඩ කොටසක් කරන්න තමයි තියෙන්නේ. මේ කඩදාසිය ඇතුලේ ළඟින් ඉන්න රූපයක් අඳිනවා නම් කොහොමද අඳින්නේ? ඊට පස්සේ දුරින් ඉන්න රූපයක් අඳිනොත් කොහොමද අඳින්නේ කියන අදහසෙන් මේ චිත්‍ර අඳින්න පුළුවන්. ගොඩක් හොඳයි. අපි මුලින්ම එක ඉරියව්වක් ඇඳලා එක කෙනෙක් ඇඳලා අපි පටන් ගමු. මම දැනට මෙන්න මේ. ඊට පස්සේ අඳින දැහැණු පිරිමි ස්වරූපය අනුව යාලට තියෙන මේ කොණ්ඩේ නම් කොණ්ඩේ තියෙන පිය කොහොමද කියලා ආල් පේන්නත් පුළුවන්. ඕනම මෙයාට රැවුල දාන්න පුළුවන්. රැවුල දාගන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. ඒවත් නිකම්ම රූපයක් කරගන්න වඩා මේ චිත්‍රවල තියෙන එයාලගේ රැවුල කොණ්ඩේ සේ බටන් ඒ දේවල් ටික අඳින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගොඩක් මකන්න ලෑස්ති දුරු පාටයි ක්‍රීම් පාටයි. මේට අමතරව අපිට කළු පාටත් පාවිච්චි කරන්න පුළුවන්. කළු පාටයි දුරු පාටයි ක්‍රීම් පාටයි කියන පාටවල් තුනම ගන්න මේ වැඩේ. ඉතින් ඔයාලගේ කඩදාසියට පොඩි එකක් නම් වාට පාට තුනම ගන්න බැරි වෙන්න පුළුවන්. කොහොම හරි මම කොහොමද ගන්න කියලා බලන්න. බස් වාට පුළුවන් නම් ඉඳ තියෙනවා වාට පුළුවන් ඒ විදිහට පාට කරන්න. දැන් මේ අතේ මම හිතනවා මෙන්න මේ ටික අඳුරු වෙයි කියලා. මෙන්න මේ ටික මේ යට ටික අඳුරු වෙයි කියලා හිතන හේතුව තමයි මෙයාගේ අතත් මේ යට ටික එළියක් වැටුනොත් වැටෙන්නේ මෙන්න මේ උඩින් නේද? එළියක් වැටුනොත් උඩින් වැටෙන්නේ නැත්නම් මේවා කෙලින් වැටෙන්නේ. එතකොට මෙන්න මේ හරිය මම අඳුරුයි කියලා පේන්න පළු ටිකක් දාන්න. එයාට පළු ටිකක් දාන්න. මේ අපේ මෙන්න මෙහෙට දාන්න පළු ටිකක්. දැන් මම හිතනවා ඔයාලා දැක්ක කියලා මේ ටිකට මෙහෙම ලයින් එකක් දැම්ම. හැබැයි මේ ඉරක් නෙමෙයි. හරිද? කෙලින් ගහපු ඉරක් නෙවෙයි. මේකේ වටකුරු ගතිය තමයි තියෙන්නේ. වටකුරු ගතිය කියන විදිහට පාට කරනවා හොඳයි. ඔන්න මම ගත්ත ඉස්සෙල්ලාම කළු පාට තමයි ගත්තේ. කළු පාට. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ දුඹුරු පාට එක. මෙන්න මේ දුඹුරු පාට එක මම ගන්නවා. දුඹුරු පාට එකේ මේකේ රවුම් ගතිය එන විදිහට තමයි පාට කරන්නේ. ඒ රවුම් ගතිය එන විදිහට පාට බලන්න මෙහෙම මෙන්න අස්තල් එකේ මෙන්න කළු පාට එක හොඳට මිශ්‍ර කරනවා. කළු පාට එක මිශ්‍ර කරලා හොඳට මිශ්‍ර කරලා දුඹුරු පාට. ඊට පස්සේ දැන් පාට වල දෙකක් දැම්මා. කළු දැම්මා, දුඹුරු පාට දැම්මා. ඊට පස්සේ මම ගන්නවා ක්‍රීම් පාට එක.
මෙන්න තියෙන ග්‍රීන් පාට එකක්. ග්‍රීන් පාට එක කලවම් කරන්න දුඹුරු පාට. දුඹුරු පාට. දුඹුරු පාට. දුඹුරු පාට මිශ්‍ර කරනවා. දුඹුරු පාටකට ග්‍රීන් පාට එක මිශ්‍ර කරනවා. අතේ දැන් පොඩි යටින් ඩාර්ක් වෙලා මේ ටික පොඩ ලයිට් ගතියක් ආවා. ඒක තමයි අපිට කරන්න ඕනේ. එතකොට මේකේ එළියක් සහ අඳුරක් වොන්න පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම අතත් එක්කම මෙන්න මෙයාගේ ඇඟ ටික පාට කරනවා. මේ ඇඟත් මම ඇඟේ මෙන්න මේ පැත්ත මම අඳුරු පාටක් දානවා. අනිත් පාට දානවා. මම ගන්නවා කළු චුට්ටක්. ඔයාලා ඇඳලා තියෙන කුඩා මානව රූපණ පොඩි මානව රූපණ කළු පාට දානකොට ප්‍රවේශම් වෙනවා. කළු පාට ටික දාලා අනිත් පාට තේන්න තියෙනවා. මමත් දැම්මේ කළු. ඊටාම සුළු ප්‍රමාණයක් තමයි දැම්මේ. ඔන්න මම කළු ටිකක් දැම්මා. ඊට පස්සේ මේ යන්නේ වඩ හරිය. මේ හරියම පපුව තියෙන ඉඳන් මේ හරියට පොඩි කළු ටිකක් ආයෙත් පපුව ටිකක් බේරෙන්න. ඊට කෙලිලයක් දිරංගුරක් දැම්මා. දාලා දුඹුරු පාටකින් නවත්තා. මේ විදිහට ඊට පස්සේ නැවතත් ගන්නවා ක්‍රීම් පාට එක. ක්‍රීම් පාට එක අරගෙන මේ බුළු පාට එකත් එක්ක මිශ්‍ර කරනවා. දැන් මේ අපි ඇඟේ පාට වගේ ගන්න try කරලා තමයි අපි මේ දුඹුරු මේ ටික පාට ටික ගන්න. හැබැයි හැමතිස්සෙම එහෙම පාට ගන්න අවශ්‍ය නැහැ. අපි දැනට පුරුදු වෙන්න තමයි මේ පාට වගේ ගන්න. පාට එක දිගට වැඩ කරනකොට ඒ පාට එක ගන්න තව පාට try කරන්න පුළුවන්. ඔන්න එහෙනම් මම එයාගේ අතකුයි ඇඟයි පාට කරා. මේ තියෙන එයාගේ එහා පැත්ත අත. මේක තමයි එහා පැත්ත අත. එහා පැත්ත අතේ යට ටික තමයි අඳුරු කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේක. අලු චුට්ටක් අඩුවෙන් තමයි මම දාලා ඒකට. අලු චුට්ටක් අඩුවෙන් දාගත්තා. එයා එළියේ තියෙන නිසා ඊට පස්සේ ඒක දුඹුරු පාට මිශ්‍ර කරගන්න. මෙන්න මේ විදිහට. මිශ්‍ර කරලා ඊට පස්සේ නැවතත් මේ පාට ගලවි. රවුම් කරගත්තාම මේ ගන්න තියෙනවා. පාට කැල මෙහෙම තමයි කුඩාවට කරන්නේ. රවුම් කරගෙන හොඳට මිශ්‍ර කරනවා. එයාගේ අත් දෙකක් හරි ඇඟත් හරි දැන් තියෙන බෙල්ල දැන් ඔන්න බෙල්ල කොයි පැත්තද අඳුරු කරන්නේ කියලා අපිට හිතන්න වෙනවා. උඩින් අඳුරු කරොත් කොහොමද කියලා. එතන නිකට ගාමින් යට මෙන්න මේක අපිට පොඩ්ඩක් අඳුරක් දෙන්නවා. නිකට ගාමින් යට ඊට පස්සේ දෙන්න පුළුවන් පොඩි අඳුරක්. ගොඩාක් කල් දාන්න එපා. කල් දාන්න පරිස්සමින් බලන්න. දැන් ඒතකොට මැදට තමයි ක්‍රීම් පාට දාන්නේ. ඒක මිශ්‍ර කරලා දාන්න. එයාගේ සැලකිය යුතු කොටසක් පාට කරලා ඊට
ඉවරයි අපි. ඊපස්සේ අපි යනවා මූණට. මූණ කොහෙන්ද අඳුරු? කන ඇතුලේ අඳුරුයි. කන ඇතුලේ අඳුරුයි. පොඩ්ඩක් මේ අටලින්ග මෙන්න මේ ටික අඳුරු කර. යටතොලට යටින් පොඩි අඳුරක් දැන් යටතොලට යටින්. ඊට පස්සේ මේ ඇස් ඇතුලේ පොඩ්ඩක් අඳුරුයි. ඇස් ඇතුලේ අඳුරුයි. ඊට නහය මුල අඳුරුයි. ඊට පස්සේ මේ කොණ්ඩේ පටන් ගන්න හරිය මෙන්න මේ කනට උඩ ටිකක් පොඩි අඳුරක් දෙන්න පුළුවන්. ඒකට කළු දානවද නැද්ද කියලා ටිකක් තීරණය කරන්න. ආගේ තියෙන මානව රූපේ ඔළුවත් එක්ක මම තව චුට්ටක් දැන් අපි මේකට දුඹුරු පාට දාගන්න. දුඹුරු පාට දාන්න. දැන් දුඹුරු දානකොට මේ කම්බුඩ කියන්නේ ටිකක් මූණේ උඩට ආපු දැනක් නේ. කම්බුල කියන්නේ ඒකෙන් කළු පාට ටික ස්ට්‍රෙක් කරලා මෙහෙම කම්බුල පැත්තට මම අරගෙන ආවා. ඊට යටිනුත් කළු එකට මම ස්ට්‍රෙක් කරලා මම මෙහෙට අරගෙන එනවා. කනේ මැදට කළු දැම්ම නම් වටේට දුරට දාන්න වෙනවා. ඇස් ඇතුළට කළු දාපු නිසා ඇස් වටේට දුරට දාන්න. කළු දාපු තැන් වල දුර ටිකක් ඉස්ට් කරන්න තමයි කරන්නේ. දැන් අපිට පුළුවන් ක්‍රීම් පාට දාන්න. දැන් පුළුවන් ක්‍රීම් පාට දාන්න. අර දුඹුරු පාට වලට ඉස්ට් වෙනවා. පැහැදිලිද කියලා යට කොටස හල කොටස මෙන්න මේ මූණේ අඳුර වෙලා තියෙන ඇහැ අස්ස නහය මුල ඊට මේ යටතොලට යටින් ඊට මෙන්න මේ කම්බුලට යටින් මෙන්න මේ ටික සාමාන්‍ය මූණේ අඳුර වෙන්නේ ඒ තමයි අඳුර වෙන්නේ ඊළඟට ඊට පස්සේ මම එයාගේ මේ ඔළුව පාට කරන්න ගත්තින්ද මේ වෙලාවෙම පොඩ්ඩක් පාට කරන්නේ කියන්නම්. ඔයාලට පුළුවන් කොණ්ඩ ටික පොඩ්ඩක් අන්තිමට පාට කරන්න තියාගන්න. හැබැයි මේ වෙලාවෙම මම කියලා දෙන්නම්. ඒක zoom කරලා හදාගන්න නිසා. මම කළු වලින් පොඩි ලයින් ටිකක් මෙන්න මේ විදිහට දාගන්න කොණ්ඩෙට. අනිත් කළු නෙමෙයි කොණ්ඩෙට දාන්න. කළු නෙමෙයි දාන්නේ කළු ටිකක් දාලා ඊට පස්සේ නිල් පාට තමයි දාගන්නේ. නිල් පාට ගන්න පදනේ අඳුරගෙන පාට මේ විදිහට ගෑවා. ඔස්මන්ටි හිතෙනවා දැන් ඔයාලට අදහසක් ඇති කොහොමද ඇඟක් පාට කරන්න කියලා. ඇඳුම් ගැන අපිට දෙවෙනියට කතා කරන්න කකුලේ මේ කකුල් පිටිපස්සට වම කළු ටිකක් දාගත්තා. ඊට පස්සේ කලින් තියපු උඩට ගත්තා. ඔන්න උඩට දාගත්තා. ඊට පස්සේ මේ පාට දැම්මා.
පාට කරන්න තියෙන්නේ අතපය ගාන වගේ තමයි ඇඳුමක් පාට කරන්න තියෙන්නේ. මේ පාටම වෙනස් කරන්න වෙනවා. තනි පාටෙන් කවදාවත් ඇඳුම් වලට වර්ණ දාන්න එපා. නිතරම වර්ණ මිශ්‍ර කරලා දාන්න ඕන. නිතරම වර්ණ මිශ්‍ර කරලා දාන්න. දැන් මෙයාගේ සරමක් වගේ එකක් ඇඳලා තියෙන හින්දා සරමේදී මෙතන මේ යට ටික මේ අස්සවල් ටික අඳුර වෙන්න පුළුවන්. ඒක නිසා මම මෙන්න මේක මම දාගෙන පළු ටිකක් දානකොට පැලි ගතියක් වගේ තියෙනවා. मैं इधर आवा बड़ी अनुलग था मैं विजिट खाओ टिकट तमाम में दे एक बार सर हुआ नील पार्ट पाउच करान पार्ट पाउच में अंदुमा वो भी मैंने यहाँ तक दिया है सा हम पार्ट क्या लोग दिया तो क्या वाला दो डिस्प्ले ना तमाम यावान में डिस्प्ले මෙතන පාට දෙකක් මිශ්‍ර වුණා නේද? නිල් කලර් මිශ්‍ර වුණා. මෙතනින්ම මම මේ පාට ඉවර කරන්නේ නැහැ හැබැයි. පාට ඉවර කරන්නේ නැහැ. මේකට දැන් මම ඊළඟ පාට මිශ්‍ර කරනවා. ඊළඟ පාට දාගන්න. මොන පාටද මම දාන්න හොඳ? නිල් කළු දැම්මා. නිල් දැම්මා. ඊට පස්සේ ලාණි පාට තමයි මම ලාණි පාට තමයි දාන්නේ. Let me show you. Yeah. දැම්මා ලාණි වලින් මම ඉවර කරන්නේ බලන්න ලාණි දැම්මට ලාණි වලින් නෙමෙයි ඉවර කරන්නේ සුදු පාටින් තමයි මම ඉවර කරන්නේ මේ ධනිස් සහගිය මම සුදු දානවා ධනිස් සහගිය දෙන අවශ්‍ය විදිහට මේ සුදු පාට නැත්නම් ලාණි වලට මිශ්‍ර කරලා බලාපොරොත්තු වෙන්නේ මේ හරි කොහොමද ආලෝකයක් තමයි වෙන්නේ එතකොට තව ටිකක් මේ ත්‍රිමාන ලක්ෂණ මතුවලා තේින්න පටන් මේ විදියට ඔයාලට පුළුවන් දැන් මානව රූප ටික වර්ණ කරගෙන යන්න මානව රූප ටික වර්ණ කරගෙන යන්න පුළුවන් මානව රූප ටික ඒ කියන්නේ මෙයා ඉන්න දැන් හතර දෙනයි පිටිපස්සෙන් ඉන්න කට්ටිය පාට කරන්න පුළුවන් පාට කරලා ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් අනිත් පසුබිමේ තියෙන අපි අඳුර අනිත් දේවල් ගස් වෙන්න පුළුවන් ඊට පස්සේ සත්‍ය පොලේ තියෙන අනිත් දේවල් වෙන්න පුළුවන් ඒවා ටික අපිට පුළුවන් පාට කරන්න. ඔන්න දැන් පටන් ගන්න මානව රූප ටික පාට කරන්න මම දාගෙන යනවා. මානව රූප ටික වර්ණ කරගෙන යනවා. ඔයාලා පටන් ගන්න. රුපියක් කරගෙන යක් කළු දාලා තියෙන තැන් ටික ඔක්කොම කළු දාගෙන හිටියනම් ලේසි. ප්‍රශ්න තියෙනවා channel එක දාන්න පුළුවන්
ඇති වාඩිලා ඉන්න කෙනාද ඒ මෙයා ෂර්ට් එකක් මම ඇඳලා ඉන්න විදිහට තමයි පාට කරන්නේ. ෂර්ට් එක ඇඳලා ඉන්න නිසා එයාගේ පොළොව එකේ සීමාව kalau saat ini pun termix kan buat mister kami itu sempat lain Dengan kira partikel kamu.
මෙතන පොඩි අවස්ථාවක් තියෙන චුට්ටක් බලන්න. දැන් මෙයාගේ මූණේ මෙන්න මේ ඉදිරියේ රා පාටක් කැවිලා තියෙන්නේ. එතකොට මෙයාගේ ඇඟට තද පාටක් මට දාන්න වෙනවා නැත්නම් මෙයාගේ මූණ පේන්නේ නැතුව යන නිසා. රූප දෙකක් එකලම තියෙනකොට එකක් තද කරනවා අනිත් එක හොඳට පේනවා නිසා. දුර තියෙන රූප පාට කරනකොට මේ තරම් පදට පාට කරන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව දුරට යන්න පාටවල තියෙන තීව්‍රතාවය අඩු වෙනවා. පාටවල තියෙන තද බව අඩු වෙනවා දුරට යන්න. එතකොට ඒක පාට දෙකකින් වලින් පාට කරලා දැම්මම කමක් නැහැ. අතපයින් පාරවල කළු එහෙම දාන්න අවශ්‍ය නැහැ. කලාවට ගාලා දැම්මම එයාලා ටික තමයි අපිට දෙන්නේ. ඊට පස්සේ මෙයාගේ කල්සම තියෙනවා තමයි පාට කරන්නේ. කල්සම වෙනස් පාටවල පාට කරන්න පාවිච්චි කරනවා. කල්සම කලිසම් තමයි තද පාටවල ඉන්න තැන් වලට කළු පාට දාගත්තා. ඊට පස්සේ මෙයාගේ ෂර්ට් එකේ අස්සට දාගත්තා. ඊට පස්සේ මෙයාගේ රූපේ කලිසම් පාට කරන්න යන්නේ. කලිසම්ට මම දානවා පොළ පාට මිශ්‍ර කරන පොළ පාට ටික. පොළ පාට තමයි යාගේ පාට දාලා පොළ පාට ඊට පස්සේ පොළ පාට සෙට් එක වාට අරගෙන පාට කරන්න ගන්නවා. මම දෙවෙනියට තමයි අර තද පොළ පාට එළියල දෙන්න. ඊට පස්සේ මම ලාල් පොළ පාටක් ගන්නවා. ඊට පස්සේ පොළ පාට මිශ්‍ර කරගෙන යනවා. පාට කියන තව කහ පාටක් වගේ සුදු පාටක් වගේ දාන්න තව තැන් වල ඉතුරු කරන්න පුළුවන්. තව සුදු පාටක් ටිකක් දාන්න ඉතුරු කරන්න පුළුවන්. මේ ලාපොළ පාටකින් ඉවර කරන්න නැතුව අපිට පාට කරන්න පුළුවන්. ඒක කපුවල සිලින්ඩර් ගතිය ශ්‍රීවාණගත ආසන්න සිලින්ඩර් ගතිය එන විදිහට පාට කෑම හසුරවන්න. නිතර මේ ගෑවට පස්සේ ඒවා නිරායාසින්ම මට පුරුදු වෙන්න පටන් ගන්න. එතකොට අතට පුරු වෙනවා.
මෙතන සුදු පාට ඒකෙන් දානවා මේ තැන්වල. කොළ පාට සෙට් එක එයාට ෂර්ට් එකක් දාන්න පුළුවන් ටී-ෂර්ට් එකක් දාන්න පුළුවන් මට පුළුවන් ගලපන්න රතු දාන්න පුළුවන් නේ ඒකෙන් පාටක් වල දාන්න පුළුවන් මෙයාගේ සාර්මෙන් දී පාට දාපුවා මම දී පාට දාන්නේ නැහැ එයාගේ රතු පාට ෂර්ට් එකක් දාන්න යන්නේ ඊපස් මේ අස්සාර වලට පොඩි ගන්න try කරන්න. අවුලක් ගන්න සාගන්න. රතු දාලා ඊට පස්සේ රතු පාට දැල්පෙන්න ඊළඟ පාට දාන්න පුළුවන් මොනවද? ඒක කොහොමද දැවිලි පාට ගන්න. දැවිලි පාට ගන්න පුළුවන්. දැවිලි පාට ඉවර කරන්න. ඉවර කරලා දාන්න. ඒක පුළුවන් මොන තව පාටක් එහෙම දාන්න. දැන් පාට දාන්න පුළුවන්. ඉවරට දාන්න. දාන්න පුළුවන් දුරට දැම්මම ඊට පස්සේ මේකට කහ පාටක් දාන්න. අද කහ පාටක් බලපෑම අද කහ පාටක් දාන්න. ග්‍රැවුලක් තියෙනවා තවුන පාටුව තද දුරු පාටක් පාවිච්චි කරනවා තද නිල් පාටක් පාවිච්චි කරනවා ග්‍රැවුල් කෙස්කස් ග්‍රැවුල් ගස් තියෙන අතට තමයි ග්‍රැවුල් ගස් කියන්නේ අදින්න මේ පාටින් දාලා අලු පාට කොට තියෙන දාන්න and coming in front of the parents. මෙයාව පාට කළා ඉවරයි දැන් අපි දෙන්නේ පාට කළා ඉවරයි ඊට පස්සේ හිටගෙන ඉන්න කෙනාගේ ෂර්ට් එක ටික ලොකුට දෙනවා අපිට පුළුවන් යාව පාට කරන්න එයාගේ ෂර්ට් එක අපිට පාට කරන්න පුළුවන් එයාගේ ෂර්ට් එකේ අලු පාට වැටෙන්න ඕනේ කියලා මට දැනෙන අඳුරේ කියලා පෙන්වන්න අවශ්‍ය දැන් මට අලු පාට ඉස්සෙල්ලා දාන්න අලසක් පොඩි කරන්නේ ෂර්ට් එක දාන්න ඕන දාන්න පාට ඒ පාට දාන්න පුළුවන් මම දාන ෂර්ට් එක ටිකක් අලු දාලා රාකොළ පාට දාන්න කලර් දාන්න බලන්න ඉස්සර කරලා සුදු දාන්න තමයි අදහස් කරන්නේ අලුවේ
లోపల అయితే ఏదైనా సుద్దుబాటు మిశ్రకం చూడదాన్ని ఇవరికి అని సుద్దుబాటు carbon partnership dengan konsep yang di kalsium lapor dan nampak di dalam kalsium pondaiting dalam partir part udahan නැත්නම් සුළු පාට දාගන්න ඕනේ. Body short aktif, short keluar, ini body bagi dah keluar. Oke, dulu katanya, karena yang penting mesti yang kilo kuat kerang saya Google dan hanya panggil kita pada data and showed up kami dapat dipilih jadi ini paano kerja pasti pilih boleh kan tahu paano ya udah tuh ada dua angkanya ada tiga part pakai lah pada kami pelajaran ini lah pada pelajaran ini belajar kehadiran bisa pemahaman kita part kemudian di bos yang kita kurang nyawa tadi dewa kita pada dalam pergerakan memang aku main itu tadi cerita ini lagi kurang boleh kata palal dalam tanya di pasar dia ini dan bangku lah kita di pasar dia mana ada part dalamnya alam itu keluar ini part yang lebih kuat kalau dulu lagi part enggak part කරන්න මානව රූපටික අපි දැනට පාඩ කරන්න කියලා ඊට පස්සේ අනිත් දවසේ අපි පසුබිම ගස්න කොහොමද මේකට
ගලපගන්නේ කියන එක අපි ඉගෙන ගමු. එකපාරට ඔක්කොම ඉවර කරගන්න බෑ. එහෙම වුණොත් ඔක්කොම අපිට ඉවර කරගන්න බෑ. සම්පූර්ණ ඉවර කරගන්න බැරි වෙනවා. එහෙනම් ඔන්න අද දවසේ අපිට මේ ගානට ඉවර කරගත්තා ඇති. කොහොමද මානව රූප වලට මිනිස් රූප වලට කොහොමද දාන්නේ කියලා බලමු. මෙයාලගේ කොණ්ඩ ටික දාලා කොණ්ඩ ටික පාට කරලා අපි අදට පන්ති ඉවර කරලා ඊළඟ දවසේ මේක මුසලින් පාට කරනවා. අද මානව රූප ටික ප්‍රැක්ටිස් කරන්න. මේ ප්‍රකාශනය ඇඳලා ඉවර වුණාම ඔයාලට ඉවරයි නම් පසුබිම මේ චිත්‍රය ඉවර කරන්න එපා. ඔයාලා අපිත් අද දවසෙත් ඉවර කරගන්න. ඔයාලා අද දවසේ මානව රූප ප්‍රැක්ටිස් කරන්න. මානව රූපම වර්ණන කරන්න ප්‍රැක්ටිස් කරන මේ පාඩවල ටික දාන්න පුරුදු වෙන්න. දාන්න පුරුදු කරන්න. මේක ලොකු අභ්‍යාසයක්. මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි අද දවසට ඉච්චරයි. මේ ඇඳුම් වල පාට පොරම් අවශ්‍ය නම් පුළුවන්. පාට කොහොමද මේ කළු වර්ණය පාවිච්චි කරන්න කියලා මම කිව්වා. ඉතින් වාගේ චිත්‍රය ටිකක් ලොකුයි නම් ප්‍රමාණයෙන් ලොකුවට ඇඳලා තියෙනවා නම් කළු වර්ණය අපිට තරමක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට කළු ලයින් එකක් මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපි මේ ගහේ දුඹුරු පාට ටිකක් දාගන්න. මේක තද දුඹුරු වර්ණය මට පේනවා මම කැමරාවට ලං කරනකොට. මේ තද දුඹුරු වර්ණය. ඊට පස්සේ තද දුඹුරු වර්ණය මේ කළු පාටයකට මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්නවා. අපි දැන් වර්ණ මිශ්‍ර කරන්න කොහොමද කියලා කතා කරලා තියෙනවා. හොඳට වර්ණ මිශ්‍ර කරන්න. එතකොට තමයි ත්‍රිමාන ලක්ෂණ හොඳට මතුවලා පේන්නේ. අපි මේ දේවල් ගැන සැලකිලිමත් වෙමින් තමයි වර්ණ කරන්නේ. අපි එකම වර්ණයක් එහෙම නැත්නම් තනි වර්ණයක් යොදන්නේ නැහැ. චිත්‍රවල කිසියම් තැනකට වර්ණ මිශ්‍ර කරමින් තමයි දාන්නේ. දැන් මෙතන කළු වර්ණය දැම්මා. ඊට පස්සේ තද දුඹුරු පාට දැම්මා. දැන් ඔන්න මෙන්න මේ වගේ රතු දුඹුරු පාටක් තියෙනවා. මෙන්න මේ රතු දුඹුරු පාට තමයි දැන් පාවිච්චි කරන්නේ. රතු දුඹුරු පාට මේ පැත්තට මම දානවා මේ විදිහට. දාන තුනම ගහේ පාට දාගෙන ඉතින් ගහක පාටක් කියන්නේ එහෙම නැත්නම් ගහක අටක පාටක් කියලා කියන දුඹුරු වර්ණය විතරක් නෙවෙයි. ඒක තව ගොඩක් වර්ණ තියෙනවා. අපි තාම 6-7 ශ්‍රේණි වල ඉන්න නිසා අපිට පුළුවන් තව වර්ණ ටිකක් ඉදිරියේදී හදාගන්න සහ උනන්දුවෙන් බලන්න ගස් දිහා කොච්චරක් පාටවල් තියෙනවද කියලා ගස් කොළන් දිහා බලනකොට උනන්දුවෙන් බලන්න ඕන. ගස් කොළන් ගැන පරිසරය ගැන ගොඩක් උනන්දු වෙන්න ඕන. විශේෂයෙන් පොඩි ළමයි වුණාම නැත්නම් ඉගෙන ගන්න ළමයි වුණාම පාසල් ශිෂ්‍යය වුණාම පරිසරය ගැන හොඳ සංවේදීකමක් තියෙන්න ඕනේ. ඒක පොඩි කාලේ ඉඳලම හදාගත්තොත් තමයි අපිට ඉදිරියට යනකොට පරිසරය විනාශ කරන්නේ නැති මිනිස්සු ටිකක් හැදෙන්නේ. මේක නේද බලාපොරොත්තු වෙන ඔයාලගේ පරම්පරාවල් වලින් පස්සේ පරිසරයට ආදරය කරන පරම්පරාවක් හැදේ කියලා. ඒකට මේ පරිසරය ගැන හොඳට අධ්‍යයනය කරන්න ඕන. දැන් අපිට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි නේද පරිසරය ආරක්ෂා කරන්නේ. පරිසරය විනාශ කරන මිනිස්සු ටිකක් ඉන්නේ. ටිකක් හරියට පිළිවෙලකට දාන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙන රටක අපි කතා කරන ගමන් වැඩෙත් කරනවා.
අපි කළු පාට ටිකක් මන් දාන්න මෙන්න මේ කොළ ටික සම්බන්ධ වෙන මේ අත්ත කිට්ටුවට මෙතන කළු ටිකක් මෙතන කළු ටිකක් ඊට පස්සේ යන කොළ වර්ණ ටික මිශ්‍ර කරගෙන යන්න. මම ඔයාලට හොඳ කතාවක් කියන්න හිටියේ ඒක තමයි මේ අද මම මේ මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැතිලා නැත්නම් මිය ගිහිල්ලා එයාලගේ මේ මගේ දෙට ඇවිල්ලා හිටියේ. ඉතින් අපි අපේ යාළුවෝ කට්ටියත් එක්ක කරා මේ උණු ටික දාන්න වාජන දෙකක් තිබ්බා. එක වාජනයක් තිබ්බා ලම් සීඩ් කොළ ටික දාන්න දිරන්නේ නැති දේවල් ටික දාන්න අනිත් එක තිබ්බා පිඳුල් ටික දාන්න. ඉතින් අපේ මිනිස්සු කොච්චර පරිසරය ගැන මේ දේවල් ගැන කොච්චර සංවේදීද කියනවා නම් අපරාධ කියන්නේ මිනිස්සු ඊර උණු ටික වෙන් කරන්නේ නැතුව එයාලා කැමති තැන්වල දාන්න. හැබැයි මම කොළ පාට දැම්මා. කළු පාටට පස්සේ කොළ පාට දැම්මා. ඊට පස්සේ ලා කොළ පාට දාන්නේ. ලා කොළ පාට මිශ්‍ර කරනවා. කතාවක් කියන ගමන් අපි වැඩක් කරමු. ලා කොළ පාට දැම්මා මිශ්‍ර කරනවා. ඉතින් ඔය අතරේ ආව ඉස්කෝලේ ළමයි ටිකක් ඔයාලගේ වයස වගේ 6 7 ළමයිනුත් හිටියා ඉතින්. ඉතින් 6 7 ළමයින්ට අපි කිව්වට පස්සේ මෙතනින් පොතේ දාන්න මේ බකට් එකට ඉඳුල් දාන්න මේ බකට් එකට පොලිතීන් දාන්න අංශීට් දාන්න කිව්වට පස්සේ යාළුවා ඔන්න දාගෙන ගියා. පොඩි සෙට් එක දාගෙන ගියා. මේ ලොකු අය දානකොට ඒක හරි ගියේ නෑ. සමහර අයට කීලත් හරියට වැඩේ කරන්නේ නෑ. දැකක් දාන්න. මම පේනවා කියන්නේ ඔයාලට සමහර දේවල් තේරුම් කරලා කරවන්න පුළුවන්. හැබැයි අපිට හදාගන්න බැරි වැඩි ප්‍රජාවක් ඉන්නවා. අපි දැන් යාළුවා ගැන හිතලා කරදර වෙන්න බෑ. හැබැයි ඔයාලත් එහෙම වුණොත් ඔන්න ප්‍රශ්නයක් වෙනවා. ඒක වෙන ඔයාලගේ පරම්පරාවලින් වල අඩුම ගන්න මේ පොඩි දේවල් වලින් තමයි රටවල් වෙනස් වෙන්නේ. පොඩි වතුර බින්දුවක තුල තමයි ගංගාවල් හැදෙන්නේ. ඒක නිසා තම පරිසරයට ආදරය කරන්න, පරිසරයට කුණු දාන්න නැතුව ඉන්න මේ දේවල් පුරුදු වෙන්න. ඉතින් ලා කොළ පාට දැම්මම පස්සේ මම සුදු පාට දානවා. මෙන්න මේ සුදු පාට දාලා අවසන් කරනවා. තමන්ගේ කොටස හරියට ඉෂ්ට කරොත් ඔයාලට පුළුවන් අපිට පුළුවන් එකතු වෙලා ලස්සන රටක් හදන්න. නැත්තම් මේක ගොඩ ගන්න බොරු. ඔන්න ගහ මේ විදිහට පාට කරා. ඔයා තව ගස් කීපයක් දාලා තියෙනවා නම් ඒ ගසුත් මේ විදිහට වර්ණ කරන්න පුළුවන්. ඊට පස්සේ ගහේ කඳේ වර්ණය ඔයාට ටිකක් වෙනස් කරන්න පුළුවන්. ඔයා කැමති වර්ණ දාලා මෙතන මම මල්ලක් කැඳ ඕන. දැන් අපි යනවා මේ තියෙන අවට තියෙන දේවල් වලට. අවට තියෙන දේවල් වලට මම මේ කළු ටිකක් දාන මේ මල්ලේ ටිකක් මොනවා හරි තියෙනවා කියලා පේන්න තමයි මම මේ දාන්නේ. පිළිලා තියෙනවා කියලා පෙන්නන්න. කළු පාට වලින් මම පිළිලා තියෙනවා කියලා පේන්න මේ විදිහට දාගත්තා. කළු ඊට පස්සේ තද දුඹුරු දා ගන්නවා. දුඹුරු එක ටිකක් වෙනස් වෙලා පේන්න පුළුවන් වාට. වෙනස් වෙලා පේන්න පුළුවන්. තද දුඹුරු එකට මේ විදිහට මල්ලක් තමයාගේ දවගෙනහෝ කවරයක් විදිහට දාගත්තේ. ඔන්න තද දුඹුරු දාගත්තා, කළු දාගත්තා. දැන් ලා පාට දුඹුරු පාටක් දාන මෙන්න මේ දුඹුරු පාටක මේක දාගන්න මම දැන් අනිත් තැන් වලට
මිශ්‍ර කරන හොඳට මිශ්‍ර කරන වර්ණ මිශ්‍ර කරන එක විශේෂයෙන් වැදගත්. හරියට මිශ්‍ර කරන්න පුළුවන්. පසු සමහර අය පසුබිම වර්ණ කරනවා කියලා මානව රූප ටික පාට කරාට පස්සේ තනි පාටක් ගාලා දානවා. එහෙම හරියන්නේ නැහැ. මානව රූප ටික අමතරව තියෙන හැම දෙයක්ම පසුබිම නෙවෙයි. පසුබිමේ එහෙම නැත්නම් මානව රූප ටිකට අමතරව අපිට දේවල් ටිකක් අඳින්න පුළුවන්. දැන් මම මෙයා මේ වෙළඳාම් කරන දෙන්න ළඟ එළවලු ටිකක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ මෙතන යාලගේ කවර ටිකක් ඇඳලා තියෙනවා. ඊටසේ වොන්නම් මට පුළුවන් මෙයාලා ඉන්නේ පැදුරක් උඩ එහෙම නැත්නම් ඉටි කොලයක් උඩ වගේ කියලා පෙන්නන්න. මෙතන ඉටි කොලයක් අඳින්න පුළුවන් දාන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩනගමින් තමයි චිත්‍රය ඉවර කරන්නේ. එහෙම නැතුව තනි පාටක් ගාලා චිත්‍රයක් ඉවර කරන්නේ නැහැ. පසුගාමීක පසුබිම ගාන කියලා තනි පාටක් ගන්නෑ. මම ගොඩක් ළමයින්ගේ දැකලා තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. තනි පාටක් ගාලා ඉවර කරන්නේ. ගන්නෑ. හරි. එහෙනම් අපි ඊළඟට ඊට පස්සේ මෙයා ගාව තියෙන අනිත් දේවල් ටිකද මල්ලක් වගේ එකක් තියෙනවා. මල්ලක් වගේ තියෙන එකක් මම ඇඳ ගන්නවා. උඹු පාට කරලා පස්සේ ලාල උඹු පාට මේ මිශ්‍ර කරනවා. කරනවා උනා පුරාණ පළු පාට ලයින් එක දෙක පැත්තකට මේ විදිහට එන්න කරගන්න. alright ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉලවලු ටිකක් හදන්න නිකන් වට්ටක්ක ගෙඩියක් වගේ පේන්න නිකන් and ඒක වාට කොහොම පේනවද දන්නේ. වාට පුළුවන් වා කැමති එළවලුවක් දාන්න. සමහර අය වට්ටක්ක කන්න කැමතිත් නැහැ. එහෙනම් ඔයාලා කැමති නැති දේවල් ඔයගේ අඳින්න එපා. ඒකට ආසාවෙන් පාට කරන්න බෑ. ඒ නිසා සමහර අය කැමති නෑ වට්ටක්ක වල. වට්ටක්ක කියන්නේ බොහොම හොඳ කෑම. පොඩ්ඩක් කිදිලා තියෙන පේන අපේ කහ පාට ටිකක් එකතු කරන්න පුළුවන්. දැන් මම මෙතන සමහර තැන්වල දැම්මේ නෑ ඉතින් වට්ටක්ක ගෙඩිය. දැන් තැන්වල දැම්මේ නෑ මට හිතනවා හිතන්නේ මොහොර ටිකක් අඳින්නවා කියලා මම හිතා කුල පාටෙන් දානවා ඉලවලු ටික කියලා දැනෙනවා. හරි ටිකක් දානවා. දාලා කොලක් ටිකක් දාලා කොල ටික දාන්න මේ විදිහට දාලා පුළුවන් මේ ගෙඩි මොනවාරි මොනවද කියලා මේ අඳින්න පුළුවන්. අර තාපල් වෙන්න පුළුවන් මොනවාරි. මොනවද මේ ගෙඩි කියලා වටවන්න අඳින්න පුළුවන්. මේ විදිහට කෑල්ලෙන් කෑල්ල කොටසෙන් කොටස මේ මොනවද කියලා පේනවා පාට කරගෙන යන්න. ඊට පස්සේ එතන තියෙනවා එකක් වට්ටියක් තියෙනවා. ඉතින් වට්ටියක් තියෙනවා කියන්නේ එතන මොනවද හරි අඳින්න නිකන් රතු පාට ටිකක් දැම්ම නිකන් බීට් වගේ දැනෙන්නේ. බීට් වගේ දැනෙන්නේ. දැනෙන්නේ දන්නේ බීට් වගේ දැනෙන්නේ නිකන් රතු පාට ටිකක් දැම්ම. දැන් වලට මොන දුල්බර චුට්ටක් දැම්ම. දාලා කොළ ටිකක් අඳින්න කොළ ටිකක් කොළ ටිකකුත් දැම්මා. මේ පාට එන්න කොටසෙන් කොටස කෑල්ලෙන් කෑල්ල මොනවද කියන එක පාට කරගෙන යන්න. මෙතන මෙයාගේ කකුලක් පේනවා. බම්පක් පාට කරා ගිය සති කළු පාට පොඩ්ඩක් මෙහෙම දැම්ම.
අලු දුඹුරු දැම්මා. අත දුඹුරු දැම්ම. මේ විදිහට කොටක් දැම්ම. ඊට පස්සේ මෙහා පැත්තේ මලු නිකන් මොනවා හරි තියෙන ඇට කවර වෙන්න පුළුවන්, අල කවර වෙන්න පුළුවන් මාරේ මල්ලක් තියෙනවා. ඒකට ඔයා දාන පාට තීරණය කරන්න. මම නිකන් දුඹුරු ටිකක් දැම්ම වැඩි වගේ කියලා තේරෙනවද? කළු පාටෙන් මෙහෙම පොඩි ලයිට් එකක් දාගන්න ඉස්සලා. දාලා අලු පාටක් දාගන්න. මොකද නෑ මම මේකට දාන මේ දුඹුරු පාට දුඹුරු ටිකක් දැම්ම වැඩි වගේ නිසා අලු පාට දානවා. ගැටලුවක් නැති වෙන්න අලු පාට දානවා. මේ විදිහට අලු පාට එකට මිශ්‍ර කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අලු සම්පූර්ණ ගෑවේ නැහැ මම. අලු පාට සම්පූර්ණ ගෑවේ නැහැ. ඉතුරු ටැන් ටික මේ විදිහට සුදු පාට මිශ්‍ර කරනවා. පාට මිශ්‍ර කළා. මම කළු පාටින් දැන් මේ මල්ලේ තියෙන හරි ලයින් ටිකක් දාන්න. මේ විදිහට නිකම්ම තනි පාටක් තියෙනට වඩා හොඳ නිසා. ඊට පස්සේ මෙයාලගේ අත්වල තියෙන දේවල් ටික මම පාට කරන්න යන්නේ. මම බීට්ටලයක් දැම්මා. කලින් මම බීට්ටලයක් දාපු නිසා. පස්සේ කොළ බීට් කොළ ටික දාගන්නවා. මේ අපේ මල්ලක් තියෙනවා. මේ මල්ල වර්ණ කරගන්නත් ඕන. මල්ලට ගොඩක් තද වර්ණ දාන්න බෑ. මොකද හැමතැනම තද වර්ණ දාන්න. හැබැයි මේ අත්ත දා පාටක් දාලා තියෙන තැන මම අලු චුට්ටක් දාගත්තා. මම දානවා නිල් පාටක් වගේ පාටක් මල්ලට. මේ විදිහට මල්ලත් පාට කරා. මල්ලේ පොඩි තැනක් නම් ඉතුරු කරා. එන්න සුදු චුට්ටක් දැම්මා. ආදින මෙයාගේ අතේ මල්ලක් නැත්තම් මොකක් හරි භාජනයක්. ඒ භාජනේ වර්ණ කරාට පස්සේ මෙයාලගේ අත්වලට සම්බන්ධ තියෙන දේවල්ට ඔක්කොම වර්ණ කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න මෙයාලා ඉන්න මෙයාලා ගාව තියෙන භාණ්ඩ වලට අමතරව තියෙන දේවල් ටික වර්ණ කරන්න පුළුවන්. මේක නම් ඉදාම අපි කළු සහ අලු වර්ණ වලින් අල්ලක් දාමු. අලු සමහන් අලු මිශ්‍ර කරලා ඊට පස්සේ මේකේ මල්ලෙන් ටිකක් එළියට පේන්න වගේ ගෙඩි ටිකක් වහන්න. මම ලා කොළයි කහයි දාගන්නවා ගෙඩි වලට. හැමතිස්සෙම වර්ණ දෙකක් මිශ්‍ර කරන්න. එතකොට මොකක් හරි හොඳ වර්ණයක් හැදෙනවා. ගැළපෙන වර්ණ වලට පුළුවන් පාවිච්චි කරන්න මේක. එහෙමයි ඒක වැඩ කරන්නේ. තනි පාට වලින් දාන්නෙම නෑ.
හරි දැන් ඔන්න මානවරූප සහ එයාලට සම්බන්ධ දේවල් ටික වර්ණ කරගත්තා. අපිට පුළුවන් දැන් මෙයාලා මෙන්න මේ ඉන්න ඒරියා එක ගැන හිතන්න. මෙයාලා ඉන්න ඒරියා එක ගැන හිතන්න. කොහොමද මෙයාලා වාඩිලා ඉන්නේ මොකක් උඩද මේ වගේ දේවල් ටික. ඉතින් මම ඉස්සෙල්ලාම මෙයාලා මෙන්න මේ ටිකේ මෙයාලා ඉන්න සීමාව වෙන එහෙම ලකුණු කරගන්න මේ විදිහට. මෙයාලා ඉන්න සීමාව මේක ඉතින් ගොඩක් දුරට මොකක්ද බිමක් වෙන්නත් පුළුවන් නැත්නම් ඉටි ගොඩක් දාලා වගේ වෙන්නත් පුළුවන්. මම මේවට දාන්න පුළුවන් මෙතන තියෙන වර්ණ සහ නැති වර්ණ පාවිච්චි කරලා මේකේ ඇඳලා තියෙන පින්තූර ටික වඩාත් හොඳට හයිලයිට් කරන්න පුළුවන් වර්ණ ටිකක් දාගන්න. මම මෙතන බංකුව ගාවටයි මේ පැත්තේ බංකුව ගාවටයි කොළ පාට දාගත්තා. මොකද මේ ඉලවලුත් තියෙන නිසා. සහ තනකොළ වගේ අදහසක් දැනෙන්නත් එක්ක මම දැම්ම කොළ වර්ණය. ඊට පස්සේ මේ පැත්තේ ඒක හැබැයි ඉවර කරගන්නවා. මෙහෙට ගේන්න බෑ. වර්ණය හේතුව එළවලු වල ඒ වර්ණ තියෙන නිසා. මෙලොත් මේ විදිහට විදිහට දාගන්නවා. ඊට පස්සේ මෙතන නැති වර්ණයකින් ඒ ටික ඉවර කරගන්න. මම දැන් මේ නිල් පාට එක ඊට පස්සේ මම කොළ එකක් එක්ක මේ විදිහට සුදු එකකින් මිශ්‍ර කරනවා. නිල් වර්ණය දැම්මා. ඊට පස්සේ මේ උඩ තියෙන තැන් වලට අපිට පුළුවන් මේ පාට ටික පාවිච්චි කරන්න. නිල් පාට දැම්මා. හැබැයි සරමෙත් තියෙන. ඒකට සරම කිට්ටුවට මම නිල් වර්ණය දාන්නේ නැහැ. සරම කිට්ටුවට දාන්නේ නැහැ. තැන් වලට පොඩ්ඩක් නිල් පාට ඔබන. එළවලු ටික පේන්නත් ඕන. වැඩ ටික ඔක්කොම හරියට කේරෙන්නත් ඕන. එහෙම කේරෙන්නත් එක්ක තමයි පාට දාගන්න. දැන් මෙතන නිල් බෑග් එකක් දාපු හින්දා මම නිල් දාන්නේ නෑ. ඊය හරියට නිල් එකට මම ලා කොළ ටිකක් මේ විදිහට මිශ්‍ර කරගත්තා. දුරට යන්න පොඩ්ඩක් බලන්න. දානවා අලු පාට වගේ පාටක් මේ විදිහට දාගන්නවා. ඉතින් මේ සීමාවෙත් අපි ඒක තාලත කරන් හොඳ නෑ. මේ දාන පාටවල් කොහොමද වෙන පාටත් එක්කද ගැලපෙන්නේ මික්ස් වෙන්නේ හොඳ වගේ කියලා සුට්ට බලන්නත් ඕන. මෙන්න මේ විදිහට මේ දෙපැත්තේ පාට දාගන්න. ඊට පස්සේ දෙවනි කොටස මේ කොටස මේ පැත්තට දාන වර්ණ ගැන හිතන්න අපිට පුළුවන්. මේ පැත්තට යනකොට දැන් දුරට යනකොට වර්ණ ටිකක් පොද වෙලා ලා වෙලා තමයි පේන්නේ. ඔයාලට පුළුවන් පරිසරයේ තියෙන දෙයක් දිහා බලලා තේරුම් ගන්න. ඒක උදාහරණයක් විදිහට තමයි අපි කඳු පන්තියක් දිහා බලන් ඉන්නකොට අපිට ළඟ තියෙන කඳු වඩා තද පැහැයි පේන. උදාහරණයක් ළඟම කන්දක් තියෙනවා. ඒ කන්දේ තියෙන තද කොළ පාටවල්, මේ අඳුරු පැහැ පාටවල් ඒ ටික අපිට හොඳට පේනවා නේද? හැබැයි ඒ කඳුම අපිට නිකන් ඈතට ගිහිල්ලා තිබුණොත්, ඒ කඳු ටිකම ඈතට ගිහිල්ලා බැලුවොත්, එහෙම නැත්නම් දුර පේන කඳු ටිකක් දිහා බැලුවොත් ඔයාලට පේනවා කඳු ටිකක් නිල් පාට වර්ණයකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ වර්ණ වෙනස් වෙනවා දුරට යන්න. උදාහරණයක් විදිහට ගොඩාක් ඊටත් පාටවල් ගොඩාක් දුරට පේනවා. නිකන් නිල් පැහැයට හොර
වර්ණයක් ගන්නවා ස්වභාවිකයි. විද්‍යාත්මක පැහැදිලි කිරීම තියෙනවා. විද්‍යාපාරක් මේ දාල් ගණන් ලෑස්තිලා ඉන්නේ. හැබැයි කොහොමහරි හොඳ පාට පුළුවන් හොඳට බලන්න. බැලුවොත් තේරෙයි දුරට යන්න තියෙන පඳුවල ලාංගික පැහැයක් නැත්නම් මේ පැහැයක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ලා පාට ටිකක් දාලා ඒ වර්ණ වල තියෙන තද ගතිය අඩු කරගත්තා. සුදු පාට දාලා තවත් ඒ ටික පොඩ්ඩක් ලා කරගන්න මෙන්න මෙහෙම. ලා වර්ණයක් දාගත්ත. එතකොට හරි. ඊට පස්සේ මට පුළුවන් මේක ටෙන්ට් ටිකක් දාලා තියෙන මේ පොලේ තියෙන එක ටෙන්ට් තමයි දාලා තියෙන්නේ. නැත්නම් හට් තමයි දාලා තියෙන්නේ. හට් වල ඉඳලා තමයි යාලා විකුණන්නේ දේවල්. පොලේ තියෙන බඩු ඒවත් මම ටිකක් ගොඩක් තද කරන්න නැතුව මම රතු පාටක් දැම්මා. රතු පාටක් දැම්මා. ඊට පස්සේ මම දාම් ඒකටම ගැලපෙන වෙන කැවිලි පාටක් මෙහෙ තියෙන ටෙන්ට් පාටක් ටෙන්ට් දාගත්තා. අර ටෙන්ට් කතාවේ හරි ඉවර කරනවා. මේවා තව මොනවද? තව ලා පැහැයක් දෙන්න පුළුවන් අපිට. පුළුවන් ඕනනම් මේකට සුදු වර්ණය දාලා මේක ටිකක් මේකේ වර්ණය තියෙන තද ගතිය අඩු කරන්න පුළුවන්. අපේ රෝස ගතියක් කියනවා. ඒකට කමක් නැහැ. ඒ ටෙන්ට් වල කලර්ස් අපිට පේන ටිකක් බ්ලර් වෙලා බොඳ වෙලා තමයි පේන්නේ. හේතුව ටිකක් දුරින් තියෙන නිසා බ්ලර් වෙච්ච රූප, බොඳ වෙච්ච රූප තමයි තියෙන්නේ. බොඳ වෙච්ච රූප, බොඳ වෙච්ච වර්ණ තියෙන්නේ. බොඳ වෙච්ච වර්ණ. හරි. දැන් මම කියලා දෙන්න බෑ. දැන් අපිට පුළුවන් දැන් මේ තැනට වගේ ආවට පස්සේ වාට පුළුවන් දුරින් ඉන්න මිනිස්සු ටිකක් කියම ඇද කරනවාට පුළුවන්. ලාදු මුරු වගේ පාටක් කරගෙන මේ විදිහට බඩු ගන්නවා පරිලම. අඳගන්න ඒව ඉතින් එච්චර ඩීටේල් කරන්න අවශ්‍ය නැහැ. ඩීටේල් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ ටෙන්ට් වලින් කොහොමද මේක රැඳවිලා තියෙන්නේ? මෙතන තියෙනවා මේ පැත්තට දෙප එකක්. ඒ වගේ දේවල් හරියට පෙන්නන්න ඕන. මම ටික තද පාට නැතුව ටික ලා පාටක් දැම්මා. මේ හරි දැන් මෙතන මිනිස්සු දෙන්නෙක් දාලා තියෙන්නේ. එයාලා ගොඩාක් විස්තරාත්මක ස්වරූපයෙන් නෙවෙයි දාලා තියෙන්නේ. විස්තරාත්මක ස්වරූපයෙන් නෙවෙයි දාලා තියෙන්නේ. ස්වරූපයෙන් නෙවෙයි. හැබැයි කොලේ ආපු මිනිස්සු කියන අදහස තියෙනවා. අපිට එතකොට ටික ටික මොනවා තමයි මෙහෙට ඇඳගෙන එන්න පුළුවන්. මේ කාන්තාව ඉන්න පැත්තට එන්න ඇඳගෙන එන්න පුළුවන් නේද? උඩට යන්න පුළුවන් අලු පාට පාවිච්චි කරන්න. හරි ඉන්න අය ඒ තුනකට දාන්න පුළුවන්. පොලේ ඉන්න කට්ටිය අලු පාටක් වගේ පාට කරන්න පුළුවන්. එයාලගේ පාට ඉච්චර පැහැදිලිව පේන්නේ දුර ඉන්න නිසා. එහෙමයි ඒක දාන්නේ. හැබැයි කාර් පොලේ ගොඩක් කට්ටිය ඉන්න කියලා පෙන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පාතරක් ඉන්නවා. අමතරව සෙසු රූප තියෙනවා. කුඩා රූපත් තියෙනවා.
මෙහි මේ තියෙන කඩවල් තියෙන ඒ වගේ අපිට පුළුවන් දේවල් එල්ලලා තියෙන පොඩි දේවල් අඳින්නවා. පොඩි සුදු පාටක් වගේ ඉතුරුවා. ලොකු ගැටලුවක් නැහැ. ලුවක් නැහැ. හැබැයි සුදු විතරක් ඉතුරු කරන්න එපා. සුදු පාටයි තියෙන තැන සුදු වර්ණය ගහනවා. හට් කීපයක් දැනෙන. මේ පැත්තේ මට පුළුවන් නිකන් කන්දක් වගේ අදහසක් එන විදිහට චිත්‍ර. පොඩි කොළ ගතියක් දැම්ම. හැබැයි කොළ ගතියට වඩා මේක නිල් ගතිය තමයි ගොඩක් ගැලපෙන්නේ. ඒක නිසා නිල් ටිකක් දාගන්න. නිල් වර්ණය නිල් වර්ණය දාලාට පුළුවන් සුදුත් එක්ක කන්දක් මේ විදිහට ඇන්ද අහසක් පාට කරන්න අපිට චිත්‍රය අවසන් කරන්න පුළුවන්. අහස පාට කරන්න අපිට චිත්‍රය අවසන් කරන්න පුළුවන්. අහස පාට කරන්න ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ. ලොකු කේස් එකක් නෑ. ලොකු ගැටලුවක් කරගන්න අහස පාට කරන්න අපිට ලේසියෙන් අහස පාට කරන්න පුළුවන්. මෙන්න මේ මල්ල තියෙන පොඩි සුදු පාටයයි තුලා තියෙන. ඉතින් මෙහි අහස පාට කරන්න අපිට මොන තද වර්ණයක් යටටම දාන්න. ඒකට කළු වර්ණයවත් දැම්මට කමක් නැහැ. මෙන්න මේ අහසේ යට හරියට 6-7 වුණාම අපි නිකන් වර්ණ දාන්න බය වෙලා නැහැ. මේ කළු දැම්ම මේ තගට උඩ හරියට කළු දාගත්තා. මේ විදිහට ඒ උඩටත් දාගත්තා කළු. ඊට පස්සේ මම ගන්නවා නිල් පාට අර කළු පාටට මොකද මික්ස් කරනවා. නිල් වර්ණය දැන් දාගන්න දාලා තැන් ටික ඔක්කොටම නිල් වර්ණය දැම්ම. ඉතින් කළු පාට දාම යම් තැනකටම දැන් නිල් වර්ණය මම දාගන්න ඕන. මේ වර්ණය දාගත්ත. දැන් මොකද කරන්නේ? දැන් පුළුවන් වාට ලා නිල් පාට දාගන්න. ලා නිල් පාට දාගන්න පුළුවන්. දැන් ලා නිල් වර්ණය මිශ්‍ර කරන්න නිල් පාටට. අපි දැන් චිත්‍රය අවසානම හරිය ඉන්නේ. ආස පාට කරා ඉවරයි අපේ චිත්‍රය. හිතනවා දැන් බෑග්ග්‍රවුන්ඩ් පාට කරන එක ගැන. මානව රූප වලට අමතරව තියෙන දේවල් වර්ණන කිරීම ගැන යම්කිසි අවබෝධයක් එන්න කියලා මේ පාඩමේ දේවල් පාට කරන්නත් එක්ක මේක එක පාට අවබෝධය නැත්තම් අදහස එන්නේ නැත්තම් හරියට ඔයාලට පුළුවන් රෙකෝඩින්ග්ස් බලන්න. රෙකෝඩින්ග්ස් ඔයාලට මම ගිය සතියක දාලා තියෙනවා. ගිය සතියකයි මේ සතියකයි දෙකම බලලා පාට පුළුවන් චිත්‍රය පාට කරන්නේ කොහොමද මානව රූප ටික හරියට පාට කරන්නේ, කොහොමද හරියට පසුබිමේ තියෙන දේවල් පාට කරන්නේ, ඒ දේවල් ටිකත් එක්ක වැඩ කරගෙන යන්න. මේක ආරම්භය, මේක තමයි ආරම්භය. මම හිතනවා ආරම්භය හොඳයි කියලා. මේ ආරම්භය අපිට පුළුවන් ඉදිරියට තව වැඩ කරන්න පුළුවන්. උඩ චිත්‍රාත් පුළුවන්. ලානිල් දැම්මා. ලානිල් වලින් පස්සේ
සුදු පාට ගන්න. හොඳට රවුම් කරන්න. එතකොට වලාකුළු වගේ ලස්සනට පාට කෙලෙනවා.